ඔයා කැම් ගෙනවද හලෝ? ඔයා කැම් ගෙනාවේ නැද්ද හලෝ? ඇයි හරි මේ අහන්නකෝ. ඔයා මේක කන්නකෝ. ඔයා කන්න. කන්න ළමයෝ. නෑ මට කන්න ඕනේ නෑ. උදේට අපේ අම්මා කිරි එකයි ලොකු බත් එකක් කවනවා හලෝ මට. අම්මගේ හිත රිද්දන්න බෑනේ හලෝ. ඉතින් මම මේ කෑම එකක් ගේනවා. කන්න ඔයා. බඩ පිරෙන්න කන්න ඕනේ. මට ඕනේ නැහැ. බඩ පිරෙන්න කන්න. මං කැම් පෙට්ටිය හොදනවා. මල් පිටින්ම කැම් පෙට්ටිය දෙන්නකෝ. මං හොදන්න මේක අහන්නකෝ හලෝ. ඔයාට කන්න නැත්තම් මොනවා හරි වෙලාවක ඔයාට කන්න මොනවත් නැත්තම් ඔයා මට කතා කරන්න. ඔයා කාටවත් කියන්න ඕනේ නැහැ මට කියන්න. හරිද? ඔයාට කන්න නැත්තම් මම දෙන්නම්. කාටවත් කියන්න ඕනේ නැහැ හලෝ. මට කියන්න. කන්න. පහසුකම් ගාස්තු ගෙනාපු ළමයිකෝ. මිස් මං ගෙනාවා. 350 නේද? ඔයා දුන්නද හලෝ පහසුකම් ගාස්තු? නෑ හලෝ. ඇයි ඒ? සල්ලි තිබ්බේ නෑ මට. මිස් මේ නෙට්මිගේ පහසුකම් ගාස්තු. මේ නෙට්මිගේ පහසුකම් ගාස්තු මිස්. මම ගේන්න බැරි මට පහසුකම් ගාස්තු දෙන්න බැරිුණා මං හෙට අරන් එන්න. අනේ අම්මගෙන් බැනුණා. එහෙම ප්‍රශ්නයක් නෑ හලෝ. මං අම්මට කියන්න. අම්මා කියලා තියෙන ඕන කෙනෙක්ට උදව් කරන්න කියලා. ඒක අවුලන්නේ. මිස් සල්ලි. මනීෂා නෝට් කම්ප්ලීට් කරාද හලෝ? ගෙදර වැඩ කරන්න බැරි වුණානේ හලෝ මන්ට. ඔව් හලෝ මම නෝට් කම්ප්ලීට් කරා. ඇයි ගෙදර වැඩ කරන්න බැරි වුණේ? කමන්නේ මම පාඩම අහගෙනවා බලන්න. අවුලක් නෑ අනේ ගන්න යාළුවන්ට කරන්න නැති උදව් තියනවාද? හරි ලියාගන්න. කමක් නෑ ලියාගන්න. මිස් නෙට්මිට උණ මිස්. නෙට්මි හලෝ. මං ඔයාගේ නෝට් ටික ලියන්න. මිස් මම රූම් එකට එක්ක යන්නද? හරි මිස් එක්ක යන්න. ඔයා තාම ලියනවද මනීෂා? නෑ හලෝ මගේ නෝට් ටික කම්ප්ලීට් කරා මේ නෙට්මි ගියාලු. සනීප නෑනේ නෝට් ටික කම්ප්ලීට් කරනවා. ඇයි ඔයා අඬන්නේ හලෝ? ඇයි අඬන්නේ? ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න මං කාටවත් කියන්නේ නෑ. මං ඔයාගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. අඬන්න එපා. ඇයි ඔයාලා රණ්ඩු කරන්න එපා. රණ්ඩු කරගන්න එපා. හලෝ අහන්නකෝ. හරි අහන්නකෝ. ඔන්න ඔය දෙගොල්ලෝ වෙනුවෙන්ම මං සමාවෙල්ලනවා. අනේ රණ්ඩු කරගන්න එපා. හලෝ පොඩි ළමයි වගේනේ ඔයාලා යාළුවෝනේ. රණ්ඩු කරගන්න එපා. මං ගෙන් එන්නම් හරි. අනේ මං නෝට් ටික කම්ප්ලීට් කරේ නෑ. පොත ටිකක් දෙනවද මට? ටික කම්ප්ලීට් කරේ නෑ. නෑ හලෝ. කමන්නේ හෙට ගෙනන් දෙන්න මං කම්ප්ලීට් කරලා තියෙනවා. කමන්නේ නෑ ළමයි. ඔයා ඔක්කොම කම්ප්ලීට් කරලා මට පොත පස්සේ ගෙනන්